Hi guys, welcome back to my YouTube channel. ඔන්න ඉතින් කාලෙකට පස්සේ vlog එකක් දාන්න හිතුණා. පහුගිය දවස් ටිකේ vlogs මොකද දාන්න බැරි වුණා. ඉතින් මට හිතුණා මේ vlog එක අනිවාර්යෙන් ඔයාලත් එක්ක share කරගන්න ඕනි කියලා. මේකත් අපි traveling එකේම කොටසක් තමයි. අපි ඉතින් කොහොමද travel කරන්නේ අනිවාර්යෙන් ඔයාලත් එක්ක share කරනවානේ. හරි. ඉතින් අද අපි යන්නේ මෙන්න වගේ හොටෙල් ටයිප් එකකට නෙවෙයි. අපි යන්නේ ලස්සනට ෆොටෝ ගන්න පුළුවන්, එන්ජොයි කරන්න පුළුවන් ලස්සන තැනකට. ඔයාලට පුළුවන් නම් මේකේ කමෙන්ට් එකක් දාන්න කොහෙද අපි යන්නේ කියලා. හරි. ඉතින් අපිට මේක ගොඩාක් දුර නෑ, ළඟ මේක තියෙන්නේ පානදුර පැත්තට වෙන්න. පානදුර කියන බණ්ඩාරගම පැත්තට වෙන්න තියෙන්නේ. මම නම් හරියටම පාරවල් දන්නේ නැහැ. anyway, කොහොම හරි අපි අද යනවා. මේක ගොඩාක් අය ගිහිල්ලා තියෙනවා ඇති. ඔයාලා හැමෝටම එන්ජොයි කරන්න පුළුවන් තැනක්. යාළුවෝ එක්ක, ෆැමිලි එකත් එක්ක ඕන කෙනෙක්ට යන්න පුළුවන් තැනක්. ඉතින් අපිට හිතනවා පොඩ්ඩක් ෆුල් එන්ජොයි කරන්න පුළුවන් ලස්සන තැනකට යන්න one day trip එකක්. ඉතින් මේක one day trip එකක් කිව්වොත් හරි. අපි බලමු අපි කොහෙද යන්නේ කියලා. Okay, keep watching. ඔන්න එනම් අපි යන තැන ඔයාලා දැනටමත් දන්නවා ඇති. මේ බැනර් එක දැක්කහම අපි යනවා Pearl Bay. ඉතින් Pearl Bay එක කාලයක් ගොඩාක් අය ට්‍රෙන්ඩ් එකට වගේ ගියා. ඉතින් අපිට හිතුණා මේකට ගිහින් බලන්න. ඉතින් මම කලින් ගිහින් තියෙන්නේ Leisure World තමයි. Pearl Bay එකට යන්න බැරුණා. ඉතින් මට හිතුණා Pearl Bay කියනවා හොඳයි කියලා අපි දෙන්නත් එක්කම. හරි. ඉතින් මේක මේ හිතන වගේ ගොඩාක් ඇතුළට යන්න තියෙනවා guys. මේකට ගොඩාක් යන්න නැහැ. පොඩි දුරක් ඉතින් යන්න තියෙනවා. හරි. ඉතින් අර කිව්වත් වගේම ෆොටෝස් වීඩියෝස් share වෙනවා වගේම හරිම ලස්සන තැනක්. ඉතින් මුලින්ම entrance එකට එද්දිම ඔන්න ඔය වගේ view එකක් තමයි තියෙන්නේ. මෙතන මේ කාඩ් පදින තැනක් තියෙනවා. ඉතින් ඒ හරියෙන් තමයි යන්න තියෙන්නේ. හරිම ලස්සන view එක. ඔයාලට මගේ වීඩියෝස් බලද්දි බලා ගන්න පුළුවන් වෙයි. ඔන්න අපි මුලින්ම ආවේ ස්පීඩ් බේ කියන ඒරියා එකට. ඒකේ තියෙන්නේ රේස් කෝට් එක කාඩ් පදින්න තමයි තියෙන්නේ. ඉතින් ඒක හරිම ෆනි වැඩක්. ඉතින් මම හරිම බය හිටියේ මට ඒක ඩ්‍රයිව් කරන්න බැරි වෙයි කියලා. ඉතින් කොමියෙන් ඩ්‍රයිව් කරා. ඉතින් ඔයාලට මේ පේන්නේ ඉස්සරහෙන් කවුද කියලාත් කමෙන්ට් කරගෙන යන්න. බලන්නකො. ඉතින් මම ඉතින් මේවා ඉතින් ඩ්‍රයිව් කරලා නැහැ. පුළුවන් විදිහට කරා. හරි. ඊළඟට අපි ආවා ස්ප්ලෑෂ් බේ කියන ඒරියා එකටයි. ටාගට් බේ කියන ඒරියා එකටයි. මේ ඔක්කොම තියෙන එකම ඒරියා එක. ඒ වුණාට අපි චුට්ටක් එහාට මෙහාට පොඩ්ඩක් ඉතින් යන්න තියෙනවා. ඒක වෙන් කරලා තියෙන්නේ. ඉතින් ඒක හරිම ලේසි වගේම හරිම පහසු වැඩක්. ඉතින් අපි එතනට ආවට පස්සේ අපි ටාගට් බේ කියන ඒරියා එකට තමයි ගියේ. එතන තිබ්බේ ගොඩක්ම මේ ෂූට් කරන්න ඒ වගේ දේවල් තමයි. ඉතින් පොඩි ගේම්ස්. ඒවත් ඇත්තටම හරිම ජොලි. ඒව ඔයාලට පේයි. මගේ වීඩියෝස් වලින් ඒක කොච්චර ෂෝප් කියලා. ඉතින් ඔයාලා හැමෝටම වුණත් යන්න යාළුවෝ එක්ක සෙට්ලා හරි නැත්නම් ෆැමිලි එකේ කට්ටිය එක්ක හරි අනිවාර්යයෙන්ම යන්න පුළුවන්. මගේ නම් හත් දෙකත් එල්ලන වරක බැදලා. වගේම නැද්ද? ඇරෝ බේ. ඇරෝ බේ
ඒක පොඩ්ඩක් කරන්නේ. අනේ මන් දන්නේ ඒක තලවිදී. මේ තියෙන්නේ ඇරෝබේක. මේක තියෙන්නේ ඔන්න වගේ ගේම් එකක් තමයි. ඉතින් ඒකත් හරිම ජොලි. ඉතින් මුලින් කරලා නැති අයටත් හොඳ එක්ස්පීරියන්ස් එකක්. මේ ගේම් එක අනිවාර්යෙන්ම හරිම ෆනි ගේම් එකක්. ඔයාලත් අනිවාර්යෙන් පර්ල් බේ ගියොත් මේකට ගිහින් බලන්න. ආස හිතේ. good ඉතින් ඇරෝබේ එකෙන් පස්සේ අපි ආවා ටාගට් බේ ඒරියා එකට. ටාගට් බේ කියනකොටම ඔයාලට හිතාගන්න පුළුවන් මොකද්ද වෙන්නේ කියලා. ඉතින් මේ වගේ ෂූට් කරන්න තමයි තියෙන්නේ. ඉතින් අපි වගේ අයට නම් ඉතින් මේක හරියන්නේ නැහැ. ඉතින් ගොඩක්ම බොයිස්ලට තමයි මේක සෙට් වෙන්නේ. ඉතින් මමත් ඉතින් ගියේ එකේ ඉතින් නිකන් try කරලා බැලුවා. අවුල් නැහැ shape. මේ තියෙන්නේ හපෙන්චස් ස්මයිල්. ඊට පස්සේ අපි වෝටර් ගේම්ස් ඒරියාකට ගිහිල්ලා දැන් ගෙදර යනවා. අපි අන්තිමට දැන් චේන්ජ් කරගෙන ආයෙත් ආවා ගයිස්. දැන් නම් කොණ්ඩවල් පීරිලි මොකොත් නැහැ. යක්කු වගේ ගෙදර යනවා. ගෙවල් In 100 meters, turn right. Turn right. ඉතින් මගේ වීඩියෝ එකට කැමති නම් ඔයාලා ලයික් කරලා කමෙන්ට් එකක් දාන්න. බයි.